ළමයි ළමයිනි තක්කාලි හොදි හදන්න දන්නේ නැති අයට ඔන්න බලා ගන්න මේ දැන් එන්ට ඉන්න අය හරි ආව අය හරි ආපු ගමන් උයන්ට කියනවනේ නේ මේ මන් තෙල් දාලා තියෙනවා දැන් සුදු ලුණු දානවා තෙලට මේකට දානවා මේ ටෙම්පරා දුනහම තක්කාලි සෝස් දාන්නේ මම නැජෝ ඊට පස්සේ නැජෝ ටික දාලා තක්කාලි සෝස් දන්නේ තක්කාලි වල යද නැති නේද අපි ඇවිල්ලා දන්නේ නේද දවස්වල දැන් මේක හොඳට කරු ගන්න මේ තක්කාලි පැකට් දෙකක් පාන්වක් හදන විදිය වෙනයි රස එන්නේ මෙහෙම රස එනවා තක්කාලි වල කන අයත් ඉන්නවා මේක නැති අයත් ඉන්නවා මේකවල ඕන මේ තක්කාලි හොද්ද වෙන මොනවා නැතත් තක්කාලි හොද්ද ඕන දැන් ඔක ටිකක් හොඳට පැහුනම උතුරන්ට ඇදලා තමයි බෙන්ඩර් කරලා තියෙන තක්කාලි මේ බෙන්ඩර් කරපුවා බෙන්ඩර් කරලා තියෙනවා මමගේ ගෙදර ගානට ඉතින් තක්කාලි ගන්න ඕන තක්කාලි සෝස් දාන්න ඕන මම පැකට් දෙකක් දාලා තියෙනවා දැන් මේ කුකුළු තැම්බෙනවා දවල් කෑම මේ බලන්න මේ ලුණු හැසුක් එක හැසුක් කියනවා මෙහි අර උඩින් බත උඩට දාන්න ඔය හැසුක් කියන්නේ අරාබියන්නේ ලංකාවේ දානවා ලුණු කහ බතට ටෙම්පරාදු කරලා මේ කළු වෙන්න පාට කරා ඉතින් මේ දැන් මේක ලුණු තැම්බෙන්න තෙලෙන්න තැම්බෙන්න තියෙනවා ඊට පස්සේ මිදි දානවා මිදි දාලා ඊළඟට ලුණු දෙහි කුඩු මේ කළු පාට දෙහි කුඩු නැතිවත් හදනවා මේ තියෙන්නේ දෙහි කුඩු මේකට කැමති මේගොල්ලෝ එනට හැමදාම දාලා දන්නේ නැහැ මම එනසල් කුඩු ලුණු ටික දාලා හොඳට කලලම් කරලා උඩින් බතර දාන්න ඕන තක්කාලි වලට පැහැෙනවද සමහර තක්කාලි වගේ හදනවා රස නැහැ තක්කාලි වලට උඩින් තෙල් පෑදිලා තියෙනවා මේ දන්න අයට නෙමෙයි දන්නේ නැති අයට අද අපිත් දන්නේ නැහැ නේද දවස්වල එනකොට අනදේම මේ ලුණු මල වෙන එක දන්නේ ඇසු දැන් තක්කාලි ටික දානවා බිල්ල කරලා හොඳට කරු ගාලා මේකත් ටිකක් උතුරන්න ඇරලා තමයි වතුර දාන්නේ තුන පහ දානවා ලුණු දානවා සීනි චුට්ටකින් දාන්න ඕන නැත්තම් නිකන් මොනවද රහක් දැන් බෙන්ඩර් කරලා තියෙන්නේ සුදු ලුණුයි තක්කාලි එකට බෙන්ඩර් කරලා තියෙන්නේ. එතකොට රසයි. සුදු ලුණු තක්කාලි එකට බෙන්ඩර් කරලා ආයෙ ටෙම්පරාදුවට ආයෙ සුදු ලුණු දාලා ආයෙ ටෙම්පරාදු කරනවා. ඒකල තමයි අර තක්කාලි සෝස් දාන්නේ. ඊළඟට උතුරන්ට ඇරලා ආයෙ බෙන්ඩර් කරපු තක්කාලි දානවා. මොන ළමයි දන්නේ නැති අයට ඔක මහා එකක්ද කියලා හයි ඒ උනාට දන්නේ නැති අය ඉන්නනේ හදන්නේ
එන්ට ඉන්න අයත් දන්නේ නෑනේ. දැන් ඒකත් උතුරගෙන එනවා. මේ ගෙදර නම් ඒක ගානන වතුර වගේ වෙන්න බෑ. ඇයි වතුර වගේ කියලා හයි. ඒක ගානකට ගන්න ඕනේ ගානවට. ඊළඟට 3 පහ. අයන්නේ 3 කලක් විතර ගන්න. සෝදුරු කුඩු නම් මේකට වැඩිපුර ටිකක් දාන්න. වෙන කෑම වලට අඩුවෙන් දාන්න. සෝදුරු කුඩු එක මනින්නේ දාන්න. මේ වෙලේ තක්කාලි සෝස් දාලා තිබ්බේ භාජනේ ඒක රෝදලා වතුර දාලා රෝදලා. තුණු නැති රස බලලා දාගන්න පුළුවන් නේද රස අනුව. ඊළඟට වතුර ටික දාන්න. මේ හැලියෙන් එකක් ඕන මේකෙදිට. දැන් මේක හොඳට උතුරන්න ඇරලා ගින්දර අඩු කරලා එහෙ තියෙන සාමාන්‍ය ගානට උකුවේගෙන එනකොට ගින්දර ඔෆ් කරනවා. හොඳට උතුරන්න හරිනවා. මේ ජොග්ගෙන් එකක් වතුර ඉන්න.